ඉතින් මේ වීඩියෝ එකකින් මම අරගෙන ආවේ ලංකාවේ ජනප්‍රිය සමාගමක් වන එහෙම නැත්නම් බැංකුවක් වන DFCC බැංකුවට අදාළව ගැසට් කරලා තියෙන වේකන්සි වර්ග කීපයක්ම. ඉතින් අපි කතා කරමු මොනවද මේ කියන වේකන්සිස් සහ කොහොමද අපි මේකට ඇප්ලයි කරන්න කියලා. ඉතින් DFCC වෙබ්සයිට් එකට ගිහිල්ලා බැලුවොත් ඉතින් ඒ කැරියර්ස් කියන අංශයට ගිහිල්ලා බැලුවොත් මෙහිදී දක්වලා තියෙනවා walk in interviews කියලා දක්වලා තියෙනවා සෙන්ට්‍රල් රීජන් එකට අදාළව. ඒ වගේම තමයි ජූනියර් එක්සිකියුටිව්ස්ලා බඳව ගන්නවා කියලා දක්වලා තියෙනවා. මැනේජර් වේකන්සි එකක් තියෙනවා සහ එක්සිකියුටිව් වේකන්සි එකක් තියෙනවා කියලා දක්වලා තියෙනවා. ඉතින් අපි කතා කරමු මේදී walk in interviews පිළිබඳව සහ ජූනියර් එක්සිකියුටිව් සහ එක්සිකියුටිව් කියන වේකන්සිස් වර්ග තුන පිළිබඳව. ඉතින් මම මුලින්ම කතා කරන්නම් walk in interviews පිළිබඳව. මෙහිදී දක්වලා තියෙනවා walk in interviews පවත්වන තැන් විදිහට දක්වලා තියෙන සෙන්ට්‍රල් රීජන් එක තුල. ඒ කියන්නේ කැන්ඩි, මාතලේ, නුවරඑළිය, ගම්පොළ, දිගන සහ මාවනැල්ල කියන ඒරියාස් වල තමයි තියෙන්නේ. ඒ කියන්නේ බිස්නස් ඩෙවලොප්මන්ට් ඔෆිසර්ස්ලා සහ එක්සිකියුටිව්ස්ලා තමයි බඳව ගන්නෙ. මෙහිදී දක්වලා තියෙනවා දිනේ විදිහට නොවැම්බර් මාසේ 26 වෙනිදා තමයි තියෙන්නේ. DFCC කැන්ඩි බ්‍රාන්ච් එක තුල තමයි තියෙන්නේ. ඉතින් උදේ 10ත් 3ත් අතර තමයි මෙහිදී යන්න ඕන ගිහිල්ලා ඩ්‍රෙස් කෝඩ් එකක් විතර දීලා තියෙන ඔෆිස් ඇටයක් කියන ඔෆිස් ඩ්‍රෙස් කෝඩ් එක තමයි තියෙන්නේ. ඉතින් ඔයාගේ CV එකත් එක්ක ඔයා යන්න කියලා තියෙන මෙතනට. ඉතින් මෙහිදී ඇඩ්‍රස් එක විදිහට දක්වලා තියෙනවා නම්බර 5 දේව වීදියේ කැන්ඩි එමන නුවර කියන ඇඩ්‍රස් එක තමයි තියෙන්නේ. ඔයා ඒකට ගිහිල්ලා ඔයාට මේ සඳහා ජොයින් වෙන්න පුළුවන්. ඉතින් අපි කතා කරමු ඊළඟ වේකන්සි එක පිළිබඳව. ඊළඟ වේකන්සි තියෙන්නේ ජූනියර් එක්සිකියුටිව් කියන වේකන්සි එක. මෙහිදී ජූනියර් එක්සිකියුටිව් කියන වේකන්සි එක තියෙන්නේ ඔපරේෂන් පොලිසිස් ඇන්ඩ් රෙගියුලේටරි රිපෝටිංగ్ කියන ජොබ් රෝල් එක තමයි තියෙන්නේ. මෙහිදී දක්වලා තියෙනවා සුදුසුකම් විදියට possess the CBF, IABF, partly or fully qualified status or any other acceptable professional qualification. මේදී ඉල්ලන්නේ බැංකින් සම්බන්ධව තියෙන CBF or IBF වාට කරලා තියෙනවා නම් සහ සුදුසුකම් ලැබලා තියෙනවා නම් ඔයාලට මේ සදා යොදුන් කරන්න පුළුවන්. ඒ වගේම තමයි at least 5 years experience එකක් ඔයාගෙන් බලාපොරොත්තු වෙනවා බැංකුවක හෝ මුල් ආයතනයක. ඒ වගේම තමයි demonstrate proficiency in office applications and through knowledge of relevant systems, have strong technical skills in data reconciliation, reporting and organization abilities, demonstrate excellent verbal communication, multitasking skills and strong focus on accuracy and quality. ඉතින් මේදී දක්වලා තියෙනවාගේ බැංකින් සම්බන්ධව ප්‍රොෆෙෂනල් ක්වොලිෆිකේෂන් එකක් අවුරුදු 5ක එක්ස්පීරියන්ස් එකක් බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒ සම්බන්ධව තමයි ඇප්ලිකේෂන් එහෙම නැත්නම් ඔෆිස් ඇප්ලිකේෂන් පිළිබඳව වගේ හොඳ පළපුරුද්දක් බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ සඳහා කැමති නම් වගේ ආයුධම් පත්‍රය ඔයාගේ CV එකක් විදියට හෝ එහෙම නැත්නම් DFCC application form එක fill කරලා recruit@dfccbank.com කියන විද්‍යුත් තැපැල්ලේ පිනට එවීමක් සිදු කරන්න ඕන. ඉතින් අපි කතා කරමු ඊළඟ වේකන්සි එක විදිහට මම මැනේජර් වේකන්සි එකවත් එක්ක කතා කරන්නේ නැහැ. මොකද ගොඩක් කට්ටියට ඇප්ලයි කරන්න අමාරු හින්දා ඉතින් මම කතා කරන්නේ එක්සිකියුටිව් කියන වේකන්සි එකවත් එක්ක. එක්සිකියුටිව් කියන වේකන්සි එකට අපි ගිහිල්ලා බැලුවොත් එහිදී දක්වලා තියෙනවා deposits, mobilizations, RPP, consumer liabilities කියන අංශ වලින් තමයි තියෙන්නේ. ඉතින් මෙහිදී දක්වලා තියෙන්නේ hold the professional qualification in marketing, finance or business administration. ඉතින් මෙහිදී වාගේ ඉල්ලන්නේ professional qualification එකක් කරලා තියෙන්න ඕන marketing, finance or business administration පැත්තෙන්. possess the diploma or degree in banking and finance or equivalent certification in added advantage. ඉතින් ඔයාට diploma එකක් හෝ degree එකක් තියෙනවා නම් banking side එකේ කමතර සුසුකමක් වෙනවා කියලා දක්වලා තියෙනවා. ඒ කියන්නේ 4 to 6 years experience එකක් ඔයාගෙන් බලාපොරොත්තු වෙනවා deposit mobilizations, product marketing or retail banking සම්බන්ධයෙන්. ඉතින් මෙන්න මේ කියන ටික තමයි තියෙන්නේ. ඉතින් ඊට අමතරව ඔයාට mainly responsible for the කියලා දාන GD එක ඉතින් ඔයාලට බලලා කියවලා බලලා මිසදා idea එකක් ගන්න පුළුවන්. ඉතින් ඔයා මිසදා අයදුම් කරන්න කැමති නම් අරක වගේම තමයි recruit@dfccbank.com කියන විද්‍යුත් තැපැලේ පිනට ඔයාගේ අයදුම් පත්‍රය එවීමක් සිදු කරන්න ඕන. ඉතින් යාළුවනේ මම අරගෙන ආවේ ලංකාවේ ජනප්‍රිය බැංකුවක් වන DFCC බැංකුවට අදාළව ගැසට් කරලා තිබ්බ වේකන්සි වර්ග කීපයක් අරගෙන ඉතින් ඔයාලට මිසදා අයදුම් කිරීමක් සිදු කරන්න පුළුවන්. ඉතින් ඔයගොල්ලෝ තාමත් අපේ work and wealth guide YouTube channel එක subscribe කරලා නැත්නම් අදම subscribe කරලා එකතු වෙන්න. ඉතින් ඔයා channel එකට ගිහිල්ලා බැලුවොත් ඔයාට රාජ්‍යාංශයේ පෞද්ගලික අංශයේ නවතම රැකියා භාරතු පිළිබඳව දැනගන්න පුළුවන්. ඉතින් නැවතත් මේ වගේ වැදගත් වීඩියෝ එකකින් හමු වෙනතුරු ඔයගලන්ට සුබ දවසක්.